සියලු දෙනාට සුබ දවසක්. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ LTM ඩිසයින් එක පාවිච්චි කරලා කොහොමද PCB එකක් ඩිසයින් කරන්න කියලා. එතකොට දැනට තියෙන PCB ඩිසයින් software වලින් LTM ඩිසයින් කියන ටිකක් ඇඩ්වාන්ස් software එකක්. දැනට මම පාවිච්චි කරලා තියෙනවා ECDA, එතකොට තව Proteus. එතකොට ඔයාලත් මේ softwares පාවිච්චි කරලා ඇති කියලා මම හිතනවා. එතකොට මේ වගේ software වලට වඩා මේක ටිකක් ඇඩ්වාන්ස් software එකක්. එතකොට දැන් මේ වීඩියෝ එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. PCB එකක් කියන්නේ මොකක්ද? එතකොට මේක බලන ඕනම කෙනෙක් මම හිතනවා PCB එකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන තමයි මේ වීඩියෝ එක බලන්නේ. හරි. මුලින්ම අපි බලමු LTM designer software එක කොහොමද ඔයාගේ ලැප් එකට දාගන්නේ කියලා. ඒ වගේම තමයි මේක දැන් PCB design කරන මේ වීඩියෝස් කිහිපයක් විදිහට තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. මොකද මේක තනි වීඩියෝ එකකින් කරන්න අමාරුයි. ඒ හින්දා ප්ලේලිස්ට් එකක් හදලා මම වීඩියෝස් 3කින් වගේ ප්ලේලිස්ට් එක හදලා තියන්න. එතකොට ඔයාලට එක දිගට වීඩියෝස් ටික බලන්න පුළුවන්. මුලින්ම බලමු අපි කොහොමද LTM design software එක ඔයාගේ PC එකට දාගන්නේ කියලා. ඔයා මුලින්ම Google එකට යන්න ඕනේ. මේ software එක අපි online buy කරන්න ඕන software එකක්. එතකොට මේ crack එකක් අපි දාගන්න ඕනේ. මොකද හැමෝටම buy කරන්න බෑනේ. ඒ හින්දා අපි බලමු මේ crack එකක් කොහොමද ඔයාගේ ලැප් එකට දාගන්නේ කියලා. යන්න ඕන සයිට් එක තමයි getintopc.com කියන සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වගේ මේ සයිට් එකෙන් මෙතන දකුණු පැත්තේ උඩ තියෙන search bar එකට ගිහිල්ලා LTM කියලා search කරන්න. හරි. එතකොට එනවා අපේ LTM software කිහිපයක්ම. එතකොට දැන් මම මගේ ලැප් එකේ මේ latest version run කරන්න අමාරුයි. මොකද ලොකු ස්පෙસિෆිකේෂන් එකක් තියෙන්න ඕනේ. ඒ හින්දා මම 2022 version එකට යන්නම්. හරි. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහාම තියෙනවා. එයා RAM එක කොච්චරක් කිලනවද, hard disk එක කොච්චරක් කිලනවද කියලා. එතකොට operating system එක මෙතන තියෙනවා. ඔයාගේ ලැප් එකට අනුව ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ එකේ මේ software එක run කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාලට මෙතනින් බලලා පුළුවන් ඔයාගේ LTM design එකේ version එක select කරගන්න. හරි. අපි යන් ඉස්සරහම ඩවුන්ලෝඩ් කරන්න. මෙතන තියෙන ඩවුන්ලෝඩ් 64 bit කියලා. එතකොට අපි ඒකට යන්. හරි. Your requested file is on the way. එතකොට තව ටිකකින් මේක ඩවුන්ලෝඩ් වෙයි. හරි. software එක ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට මේ විදිහට ඔයාලට software එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හරි. දැන් මම මේක පෝස් කරන්න. මොකද මම දැනට software එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. අපි යන් software එක install කරන්න. මේ තියෙන 2022 software එක මේ zip file එකක් විතර තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේක extract කරන්න. මම මෙතන extract කරගන්නම්. හරි. software එක මම extract කරගත්තා. මෙතන තියෙනවා install එක. මෙතන මේ තියෙන. එතකොට මේක මම open කරගන්නම්. හරි. එතකොට මේ වගේ එකක් open වෙනවා. මෙතන next කියන එක දෙන්න. මෙතන English select කරලා ඊට පස්සේ මෙතන මේ ටික් එක දාගෙන ආයෙත් next දෙන්න. හරි. ඊට පස්සේ මෙතන touch sensor support කියන එක දාන්න. මෙතන ටික් ඔක්කොම දාලා next දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාගේ LTM software එක install වෙන තැන C program file එක. එතකොට ඔයාලට මේක customize කරන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය customize කරන්න එපා. C එකේම මේ default වෙන තැනම තියන්න. හරි. අපි ඊට පස්සේ next දෙමු. හරි. ඊට පස්සේ මේකත් මේ විදිහම තියලා next කරන්න. හරි. දැන් මේ විදිහට install වෙනවා. මේකට සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනවා install වෙන්න. හරි. LTM designer software install වුණා. මෙතන තියෙනවා run LTM design කියලා. ඒක ටික් එක අයින් කරලා finish කරන්න. මොකද මේක ඉස්සරවම අපි run කරන්න කලින් crack කරගෙන ඉන්න ඕනේ. හරි. ඒතකොට මම මේක ටික් එක අයින් කරලා finish කරගත්තා. අපි බලමු දැන් මේක කොහොමද crack කරන්න කියලා. හරි. දැන් මේක install වුණේ කොහෙද? අපි මෙතන C එක install වුණේ. අපි යන්න ඕනේ ඉස්සරවම මෙතන
ඉන්ස්ටෝල් වෙච්ච ෆයිල් එක තියෙන තැනට ප්‍රෝග්‍රෑම් ෆයිල් වල CAK ප්‍රෝග්‍රෑම් ෆයිල් වල මෙන්න මේ LTM කියන එක තමයි තියෙන්නේ. LTM designer 2022 මේ ෆෝල්ඩර් එකට අපි දාගන්න ඕනේ. ඔයාලට මතකද අපි මුලින්ම එක්ස්ට්‍රැක්ට් කරපු මෙන්න මේ ෆයිල් ටික තියෙනවනේ. ඒකේ තියෙනවා මෙන්න මෙතන crack කියලා ෆෝල්ඩර් එකක්. මේ ෆෝල්ඩර් එක ඕපන් කරුවට පස්සේ ඔයාලට පේනවා මේ sh folder.dll කියලා ෆයිල් එක. ඒක කොපි කරගන්න. ඒක කොපි කරලා මෙන්න මෙතෙන්ට පේස්ට් කරන්න. LTM design එකේ මේ CAK program file එකේ install වෙච්ච තැනට කොපි කරගන්න. හරි. කොපි කරලා නම් මේ වගේ එකක් continue දෙන්න එක. හරි. කොපි වෙලා ඉවරයි. දැන් ඊට පස්සේ මේ folder එක අයින් කරලා ඔයා එන්න ඕනේ මෙන්න මෙතන crack කියන එක කොපි කරගන්න. crack folder එක කොපි කරගෙන ඔයාලට දාගන්න ඕනේ C එකේ මම දාගන්න මෙතෙන්. හරි. C එකට දාගන්න. මේ වෙද්දි මම කලින් crack folder එක දාගෙන තිබ්බේ හින්දා මෙතන මේ විදිහට message එක එන්නේ නැත්තම් ඔයාලා අනිවාර්යෙන් මේ C එකට crack folder එක දාගන්න. දැන් මම මේක replace the file කියන එක දෙන්නම්. හරි. ඊට crack එක ඇතුළට ගිහිල්ලා මෙතන තියෙනවා license gen එක. license generator එක. ඒක උඩ double click කරලා open කරගන්න. හරි. ඔයාලට එතකොට මේ වගේ ෆයිල් එකක් open වෙයි. මෙන්න මෙතන තියෙන load කියලා එක. load කියන එක click කරන්න. හරි. දැන් ඔයා යන්න ඕනේ load කරන්න ඕනේ මොකක්ද දන්නවද? මේක මෙන්න මේ C එකේ අපි කලින් දාගත්ත crack එක ඒකට යන්න ඕනේ. දැන් මෙතන කොහේ C එක තියෙන්නේ? මෙන්න මේ C එකේ මෙන්න මේ crack කියන folder එකේ මෙන්න මේ license කියන ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ උඩින්ම AD20 කියන ෆයිල් එක. ඒක select කරලා මෙතන open දෙන්න. හරි. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙතන load වෙනවා. හරි. load වුණාට පස්සේ export as දෙන්න. ඔයා මේක export කරගන්න ඕනේ document file එකට. දැන් මෙතන මේ තියෙන document file එක this PC එකේ මෙන්න මෙතන තියෙන document file එක. desktop එකට දාගත්තත් කමන්නේ මම ඒක document file එකට දාගන්න. ඒතකොට මේකේ මෙන්න මේ file name මුකුත් වෙනස් කරන්න යන්න එපා. document file එකට දාලා save කරගන්න. මතක තියාගන්න AD20 කියන ෆයිල් එක. හරි. දැන් මම ඒකට export කරගත්තා. හරි. දැන් තියෙන අපිට LTM design software එක ඇතුළට ගිහිල්ලා පොඩි වැඩක් කරන්න. එතකොට අපිට මේක crack කරගන්න පුළුවන්. දැන් LTM design software එකේ තියෙන බලමු මේකේ C එකේ program file වල LTM මේක තමයි LTM design software එකේ තියෙන්නේ. මම මේකේ shortcut එකක් desktop එකේ හදාගන්න. send to desktop. එතකොට අපි ලේසියෙන් එතකොට හැම වෙලේම ඇතුළට ඉන්න ඕනේ. shortcut එක desktop එකේ තියෙනවා. දැන් මේක open කරගන්න. හරි. LTM designer software open වුණා. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා add standalone license file කියලා. අපි ඒක click කරමු. ඒක click කළා document එකෙන් අපි දාගත්තේ load කරලා export කරපු එක. document වලට ගිහිල්ලා පල්ලෙහා මෙන්න මෙතන තියෙනවා AD20 කියන ෆයිල් එක. ඒක සිලෙක්ට් කරලා ඕපන් කරන්න. හරි. එතකොට ඔයාලට මෙතන පුළුවන් මේ විදිහට මේ ඇක්ටිවේෂන් කෝඩ් එකක් එක්ක මේ වගේ ෆයිල් එකක් බලා ගන්න පුළුවන්. එතන ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා save කියලා. ඒක save කරන්න. ඒකත් document එකට දාලා save කියන එක දෙන්න. ඊට පස්සේ yes කරන්න. හරි. දැන් LTM design software එක 100% crack කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඔයාලට LTM design එකෙන් PCB එකක් design කරන්න. එතකොට අපි බලමු කොහොමද PCB එකක් design කරන්න කියලා. ඒක අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. එතකොට මේක මේ පළවෙනි වීඩියෝ එකෙන් අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරේ LTM design software එක lab එකකට දාලා කොහොමද activate කරගන්නේ කියලා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. එතකොට මේ වීඩියෝස් කිහිපයම එකවරම මම අප්ලෝඩ් කරන්න. එතකොට ඔයාලට පිළිවෙලට බලන්න පුළුවන්. හරි. මේ වීඩියෝ එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න.
එහෙනම් අපි PCB ඩිසයින් කරන වීඩියෝ එකට